මේ පවසන දේ හිතලුවක් නොවේ. මොකද හෝමුස් සමුද්‍ර සංධියට මේ මොහොතේ සැබෑම අවධානමක් පවතිනවා. ඇමරිකානු ජනාධිපති ජුනි 17 වෙනිදා මේ පිළිබඳව බරපතල අනතුරු ඇඟවීමක් සිදු කරා. මේ මොහොතේ මොහු එවැනි අනතුරු ඇඟවීමක් සිදු කරේ යයි. ඔහු මේ සම්බන්ධව දන්නේ කුමක්ද? මේ ශ්‍රී ලංකාවට කෙසේ බලපානු ඇතිද? ඔන්න දැන් අපි ඔබව රැගෙන යන්නේ මේ වන විට වර්ධනය වෙමින් පවතින මහා භූදේශපාලන කුණාටුව තුළටයි. හෝමුස් සමුද්‍ර සංධිය මොනතරම් වටිනවාද කියනවා නම් මේ හඳුන්වන්නේ ගෝලීය බලශක්තියේ ජීවනාලිය ලෙසයි. ඒ පිහිටා තිබෙන්නේ ඔමානයේ සහ ඉරානයේ අතර. ඒ ඊ타මත්ම පටු එකක් නිසා එක් බෝම්බයකට හෝ ගිලනු නැවකට වුණත් සති ගණනාවක් පුරාවට එය අවහිර කර දමන්නට පුළුවන්. ඔබ දන්නවද දිනපතා කණජ තෙල් බැරල් මිලියන 17ක ප්‍රමාණයක් මේ හරහා ගමන් කරනවා. ඒ මොනතරම් ප්‍රමාණයක්ද කිව්වොත් ඒ ඔලිම්පික් පිහිනුම් තටාක 680කට වඩා පිරවීමට ප්‍රමාණවත්. මෙම සමුද්‍ර සංධිය වැසුණොත් ලෝකයේ පුරා ඉන්ධන මිල ඉහළ යන එක නම් මේකාන්තයි. මැද පෙරදිග කලාපයෙන් පිටත සිටින බොහෝ දෙනෙක් එවැනි සමුද්‍ර සංධියක් පවතින බවවත් හෝමුස් කියන නමවත් අසා නැහැ. එසේනම් මෙම කුඩා මුහුදු කොටස මේ තරම් බලවත් වන්නේ ඇයි කියලා දැන් පැහැදිලි නේද? මෙම හෝමුස් සමුද්‍ර සංධිය පාලනය කරන්නා සතුව තමයි ගෝලීය ආර්ථිකයේ අතුරුද පවතින්නේ. දැන් ඔබ මේ වීඩියෝ එක නරඹන මොහොතේදී දැඩි සතුරන් දෙදෙනෙකු වන ඉරානය සහ ඊශ්‍රායලය අතර දරුණු ගැටුම් සිදුවෙමින් පවතිනවා. එම ගැටුම්වල බලපෑම හෝමුස් සමුද්‍ර සංධියට වැටෙන්නට ගත් විට කුමක් සිදු වේවිද? ඇමරිකානු ජනාධිපති හදිසියේම ජුනි 17 වෙනිදා මාධ්‍ය ඇමතුවා. ඔහු තර්ජනාත්මක දැඩි ස්වරයෙන් පවසා සිටියේ ඉරානයේ එක්සත් ජනපද හමුදාවලට හෝ තම මිතුරන්ට පහර දුන්නොත් එක්සත් ජනපදයේ මහා බලයකින් යුතුව ප්‍රතිචාර දක්වන බවයි. ඔහුගේ වචන ඉතා තීනු ඍජු එකක් වුණා. ඒ බොහෝ නායකයින් විසින් සිදු කරන නාට්‍යමය ස්වරූපයේ එකක් වුණේ නැහැ. ඇමරිකානු ජනාධිපති බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් දන්නවා. ඒ තමයි හෝමුස් සමුද්‍ර සංධියේ සතුරු රටක් අතර පත් වුණොත් ඒ ඇමරිකාවට පවා විශාල බලපෑමක් එල්ල කරන බව. එම නිසා එක්සත් ජනපදයේ දීර්ඝ කාලයක් තිස්සේ හෝමුස් සමුද්‍ර සංධිය සතුරන් අතර පත්වීමට ඉඩ නොදී බොහෝ සෙයින් පරිස්සම් කරා. 2019 දී ඉරාන සහ එල්ලත් හමුදා සෞදි තෙල් පහසුකම් වලට පහර දුන් පසු ඇමරිකානු ජනාධිපති වහාම මහා බලයකින් යුතුව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටි බව ඔබ දන්නවද? කෙටියෙන්ම කිව්වොත් ගුවන් ප්‍රහාර දියත් වෙන්න තිබුණේ මිනිත්තු කිහිපයක් පමණයි. ඔහු මිනිත්තු කිහිපයක් පමණක් තිබේදී එය අවලංගු කරා. ඉතින් එම මොහොත පෙන්눔 කළේ මෙම වහා යුදගිනි ඇවිලෙන සුළු මැද පෙරදිග කලාපය නිසා අපි මහා යුද්ධයකට මොනතරම් ආසන්නව සිටියාද යන්නයි. දැන් ඊශ්‍රායලය සහ ඉරානයේ සම්පූර්ණ ප්‍රමාණයේ හමුදා ගැටුමකට ළඟා වෙමින් සිටින විට ට්‍රම්ප්ගේ මේ අනතුරු ඇඟවීම හුදු වචන කිහිපයක් නොවේ. නමුත් ඉරානයේ ලෝක බලවතා විසින් පැන වූ සීමාවන් නිවතලා හෝමුස් සමුද්‍ර සංධිය වෙත ළඟා වුණොත් කුමක් සිදු වේවිද? මෙන්න ඇඟ කිලිපොලා යන විදියේ විස්තරයක්. විශේෂඥයින් පවසන විදියට හෝමුස් වසා දැමීමට ඉරානයට විශාල නාවික හමුදාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ බිම්බෝම්බ පමණයි. ඉතා නිශ්ශබ්දව දීවර බෝට්ටු මගින් ඒවා ගෙනවිත් අතහැරියත් මේ වටිනා ජල තීරයේ මෙහෙයුම් වසා දමන්නට පුළුවන්. මේවා අපි හිතන තරම් ප්‍රබල නවීන ආයුධ නොවේ. ඒවා ලාභදායී වගේම ඵලදායී වෙනවා. මොකද සති ගණනක් නාවික මාර්ග අඩපණ කරන්නට ඊට පුළුවන්. මෙන්න මේකත් ඔබ දැනගත යුතුයි. 1980 ගණන් වල ටැංක යුද්ධය ලෙස හැඳින්වූ සිදුවීමේදී ඉරානය සහ ඉරාකය එකිනෙකාගේ නැව්වලට එරෙහිව බිම්බෝම්බ සහ මිසයිල භාවිතා කරා. ඒ හරහා බාධාවකින් තොරව තෙල් ගලා යාම පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපදයේ කුවේටයේ තෙල් නැව් ආරක්ෂිතව හෝමුස් සමුද්‍ර සංධියෙන් එතර කිරීමට ඒ පිටුපසින් ආරක්ෂාව යොදවමින් ගමන් කිරීමට සිදු වුණා. එදා වගේ නොවේ අද නවීන ඩ්‍රෝන සහ බැලිස්ටික් මිසයිල පවතින නිසා දේවල් ඉතා ශනියකින් පාලනයෙන් ගිලිහී යා හැකියි. එසේ නොවේවා කියන දේ අපේ ප්‍රාර්ථනය වුණත් අවාසනාවකට යම් මෙහෙකින් හෝමුස් වැසී ගියොත් ඉන් වැඩිපුරම දුක් විඳින්නට සිදුවන්නේ කාටද? මතක තියාගන්නේ ලෝක බලවතුන් පමණක් නොවේ. මේ සියල්ල සිදුවන්නේ අපේ ශ්‍රී ලංකා දෙවියනට වඩා මොනතරම් මෑතකින්ද කියා ඔබ හිතනවා ඇති. එම නිසා අපට මොන කරදරයක්ද කියාත් ඔබ හිතනවා ඇති. ශ්‍රී ලංකාව සියතෙල් සියල්ලම පාහේ ආනයනය කරන්නේ මැද පෙරදිග කලාපයෙන්. එයින් බොහොමයක් ගමන් කරන්නේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා. එම ගලා යාම අවීර වුවහොත් මෙහි ඉන්ධන මිල එක් රැයකින් දෙගුණ විය හැකියි. පෙට්‍රල් ලීටරයකට රුපියල් 500ක් 600ක් ගෙවන්න වුණොත් මොකද වෙන්නේ? මේ අතිශයෝක්තියක් නොවේ. එවැන්නක් සිදු වුණත් පුදුම විය යුතු නැහැ. මොකද ඉතිහාසයේ දේ සිදු වී තිබෙනවා. 2022 දී යුක්‍රේන යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් මිල ඉහළ ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ ඇති වූ දැවැන්ත විරෝධතා හේතුවෙන් සිදු වූ දේ ඔබට අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. ආහාර ප්‍රවාහනයේ විදුලිය මේ සියල්ල රඳා පවතින්නේ ඛනිජ තෙල් මත.
හෝමුස් සමුද්‍ර සංධිය අවහිර වුවොත් ශ්‍රී ලංකාව තවත් ආර්ථික කඩාවැටීමකට මුහුණ දිය හැකියි. සිදුවිය හැකි නරකම දේ සිදු වුණොත් අපට අත්දකින්නට වෙන යථාර්ථය මොන වගේ වේවිද? දැන් අපි සොයා බලන්නට යන්නේ සිදුවෙන්නට හැකියාවක් තිබෙන සෙනාරියෝ 3ක් ගැනයි. පළමු දේ නම් සීමිත ගැටුම් ඇති විය හැකියි. එනම් කුඩා ප්‍රමාණයේ ප්‍රහාර. ඉන් විශාල බාධාවක් නම් නැහැ. ලෝක වෙළඳපොළ සෙලවුණත් අපේ ජීවිතය ඉදිරියට ගලා යාවි. දෙවනුව ඉලක්කගත ලෙස අවහිර කිරීමක් සිදු විය හැකියි. ඉරානයට අවශ්‍ය නම් දින කිහිපයක් හෝමුස්සේ කොටසක් අවහිර කරන්නට පුළුවන්. එවිට ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම සිදු වෙනවා. එවිට අපේ ශ්‍රී ලාංකිකයින් වහා කලබල වී හැකි සෑම දෙයකටම ඉන්ධන එකතු කරගන්නට පොරකාවි. තුන්වනුව පූර්ව පරිමාණ අර්බුදයක් ඇති වෙන්නට පුළුවන්. එනම් දිගු කාලයක් පුරාවට හෝමුස් වසා දැමීමයි. එවිට ගෝලීය ආර්ථිකය අවපාතයකට මුහුණ දෙන අතර ඉන්ධන සලාක ක්‍රමය යලි පැමිණෙනවා. ඒ වගේම කලින් වගේ සමාජ කැළඹීම් ඇති වෙන්නට පුළුවන්. ඉන්දියාව සහ චීනය යන දෙරටටම අවශ්‍ය කරන තෙල් අතරින් බොහෝ ප්‍රමාණයක් පැමිණෙන්නේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා. ඉතින් නැතිවෙන ඕනෑම දෙයකදී විකල්ප මාර්ග සෙවීම සඳහා විශාල උනන්දුවක් ඇති වෙනවා. එහිදී ශ්‍රී ලංකාව තීරණාත්මක නැවතුම් ස්ථානයක් විය හැකියි. හඳුරු වලාකුළක පවා රිදී රේඛාවක් තිබෙන බව පවසන්නේ මෙවැනි සිදුවීම් වලටයි. හොඳ හෝ නරක හෝ වේවා අපි කොහොමත් මේ කුණාටුව මැද සිර වී අවසන්. නමුත් හිතන්න මේ නිර්මාණයමින් පවතින ගෝලීය අවුලෙන් නැත්තටම ලාභ ලබන්නේ කවුද? බොහෝ දෙනා උපකල්පනය කරන්නේ හෝමුස් අර්බුදයකින් පොදුවේ සියල්ලෝම පාඩු විඳින බවයි. නමුත් ඒ සත්‍ය නොවේ. මෙම යුද ක්‍රීඩාව දුරසිට නිරීක්ෂණය කරන සමහර රටවල් නිහඬවම ලාභ ලබා ගන්නවා. කෙටියෙන්ම කිව්වොත් රුසියාව සහ වෙනිසියුලාව තෙල් මිල ඉහළ යාමෙන් ඍජුව ප්‍රතිලාභ ලබනවා. මොකද මෙවැනි අර්බුදයකදී ඔවුන් අත තුරුම්පු තිබෙනවා. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරාත් රාජ්‍ය වැනි ගල්ෆ් රටවල් මේ අවස්ථාව භාවිතා කර කලාපීය න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යා හැකියි. එක්සත් ජනපදයේ ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්ට පවා මෙවැනි අර්බුදවලදී කොටස් මිල ඉහළ යන හැටි දැක ගන්නට ලැබෙනවා. මෙවැනි තත්ත්වයකදී ශ්‍රී ලාංකික සාමාන්‍ය සිවිල් වැසියන් පෙට්‍රල් ෂෙඩ් වලදී වැඩි මුදලක් ගෙවන අතරවාරයේ විදේශීය වෙළෙන්දන් මිල වෙනස්කම් ප්‍රයෝජනයටගෙන ඉන්ධන හොරෙන් ප්‍රවාහනය කර ඔවුන්ගේ ලාභය තවදුරටත් විශාල ලෙස ඉහළ නංවා ගැනීමට කටයුතු කළ හැකියි. කෙටියෙන් කිව්වොත් සමහර දිනක්දී බොහෝ දෙනා පරදිනු ඇති. සහ අනෙක් පිරිසට ජීවත් වීමට මහා අරගලයක නිරත වීමට සිදු වේවි. එම නිසා ශ්‍රී ලාංකික අපට කළ හැක්කේ මේ සියල්ල ගැන මනා දැනුවත්භාවයකින් යුතුව බුද්ධිමත්ව කටයුතු කිරීම පමණයි. අපි මේ වීඩියෝ එක ආරම්භ කරේ ප්‍රශ්නයකින්. එනම් සැතපුම් 21ක් පමණක් පළල ජල තීරුවකට ලෝකයේ දනගස්වන්නට හැකිද යන ප්‍රශ්නයයි. දැන් ඔබට එය හොඳින්ම අවබෝධ වෙන්නට ඇති. හෝමුස් සමුද්‍ර සංධිය භූගෝලීය ස්ථානයකට වඩා වැඩි වටිනාකමක් ඇති දෙයක්. එය ගැටුම් ඇති විය හැකි ස්ථානයකි.